මට ගෙදර ඉන්න බෑ කියලා මම පාරට ආවම මම බස් වලට ඉන්නවා මම විරාජට කෝල් කරලා කිව්වා මම එක්ක යන්න වරන් කියලා මට ඉන්න බෑ විරාජ්ගේ පාටියකේ නාවක් දැක්කා නෑදෑයෙක් කියලා හිතලා හිත නවතන්න බැරි වුණා තවල් ගියා නෝර්මල් රැට ගියා ඩේන්ජරස් ෆොටෝ එකක් දැක්කම හිත වුණා සීරියස් මචං ඒකිද රික්වෙස්ට් එකක් කියලා දාපු මෙසේජ් පරණ ෆොටෝ වලට ලයික් දාලා කරලා ස්මෝල් ඩැමේජ් අශෙන්ගේ දෙවෙනි ආදරේ සින් කරලා ගියේ බැක් කියන හේතු සියක් ලයින් එකට දාලා දුන්නේ මං හිටියේ ලෝරියල් ඒක ගත්තේ කාජල් මගේ හිතට ෆයිනල් එයට ඒක ට්‍රයල් මල් කලඹක් අරගෙන නගරය පුරා ගියා අනගතේ හරියට නෑ කියලා හේතු හදා ගියා උදේ ඩ්‍රොප් හවස පික් සර්විස් එක ෆුල් 8 රිලේෂන්ෂිප්ස් අද ස්තාවමෙන් තින්නුල් කිරිදානයටත් ගිය ගොටු කොල දුන්නා අලුත් ටී-ෂර්ට් එක පවා ආදරේටම දන් දුන්නා අශෙන්ගේ ඒ ආදරේ සින් කරලා ගියේ බැක් කියන හේතු සියක් ලයින් එකට දාලා දුන්නේ මං හිටියේ ලෝයල් ඒක ගත්තේ කාජල් මගේ හිතට ෆයිනල් අයතරේක ට්‍රයල් එක දවසක් අලුතර පාරේ මගේ හිතම ෆ්‍රීසස් අදු වෙන කොල්ලෙක් එක්ක වැටකේ ආස්සේ කොල්ලා ඇය වඩා බාලයි එක හමාරක් වයසින්නේ මට වඩා වාලුනේ ගෙදරට ආවේ ෂොක් රූම් එකට ගිහින් ලොක් හෝල්ට් එකට වෙලා කඳුළු ඩ්‍රොප් විරාජට එලකටයි කෝල් කරලා ක්‍රයි මචං මම මොන වැරද්ද කරාද අලස්කා ඇයි මම එහෙම කරේ අශෙන්ගේ දීදාද